සතුටින් පරිස්සමෙන් ඉන්නවද කියලා. ඔයාලා බෙදල්සල මොකද කරන්නේ? මම කලින් ගෙනාවු වීඩියෝස් වලට ඔයාලා දක්වලා තිබ්බ සහයෝගයට thank you. ඉතින් මම අද ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ලෙවල් වලින් පස්සේ ඔයාලගේ ලයිෆ් ස්ටයිල් එක ඔයාලා කොහොමද ගත කරන්නේ කියන එක. ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ. මගේ වීඩියෝස් බලන්න කැමති කට්ටිය ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් මේ වීඩියෝස් බලන්න කැමති හැමෝටම මම ගොඩාක් ආදරේ. ඒ ආදරේ ඔයාලා හැමෝටම දෙන්න. ඉතින් මම හිතුවා ඔයාලට එක්ක ඒ ලෙවල් වලින් පස්සේ කොහොමද ලයිෆ් ස්ටයිල් එක ගත කරන්න ඕන කියන එක වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද ඒක මගේ ලයිෆ් එකටත් ගොඩාක් ඇටච් වෙන නිසා. මම ඔයාලත් එක්කත් ඒ දේ ෂෙයා කරගන්න දෙපාරක් හිතන්නේ නැති නිසා තමයි මම අද ඔයාලත් එක්ක මේක කතා කරන්න හිතුවේ. ඊටත් කලින් වීඩියෝ එකට යන කලින් මම කියන්නම් ARS රෂිකා YouTube channel එක දැනට අපෙමින් යනවා. ඉතින් මම කියනවා ඔයාලට මගේ වීඩියෝස් බලන්න ආසයි නම් මගේ පොසිටිව් වයිබ් එකකින් යන වීඩියෝස් බලන්න කැමති නම් මාත් එක්ක එකතු වෙලා මගේ වීඩියෝස් වලට සබ්ස්ක්‍රයිබ් කරන්න දීලා මගේ වීඩියෝස් ජනතාවත් එක්ක යවන්න කියලා මම ඔයාලගේ ආදරෙන් ඉල්ලා සිටිනවා. anyway වැඩි කතා බහක් කරන්නේ නැහැ. මම දැන් කෙලින්ම කතා කරන්නේ කොහොමද ඔයාලා හිතන විදිහට ඔයාලගේ ජීවිතේ ඔයාලා සාර්ථකයි කියලා කියන්නේ මොකක්ද? සාර්ථකයි කියලා කියන්න හොඳම උදාහරණ මොනවද? ඔයාලා මට කමෙන්ට් කරන්න. ඔයාලා හිතන විදිහට සාර්ථකත්වය කියන්නේ මොකක්ද කියලා ඔයාලා මට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම එතකොට ඔයාලට සාර්ථක වෙන්න කොහොමද කියන එක ගැන වීඩියෝ එකක් කරා. ඒකට ඇත්තටම views 150 පන්නලා තියෙනවා මම හිතන්නේ. thank you. මගේ audience එක ගැන මට මාර happy. ඉතින් මම හිතුවා ඒ නිසාම ඔයාලට ලස්සන වීඩියෝ එකකින් මේක මමත් ඉවර වෙච්ච ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් ඒ නිසා ඔයාලා මේ බලන ඔඩියන්ස් එකේ ඒ ලෙවල් ඉවර වෙලා ගෙවල් වලට වෙලා ඉන්න කට්ටිය වෙන්න පුළුවන්, නැත්නම් ජොබ් එකක් කරන කට්ටිය වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ හැමෝටම මම කතා කරන්නේ. හැබැයි ඒ ලෙවල් වලින් පස්සේ අවුරුදු 1 21 22 23 කියන කාල පරාසය තුර අපි මොකද්ද කරන්න ඕන කියන එක මට තේරෙන විදිහට මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. right. ඔයාලා මම කියන දේ අපහැදිලිතාවයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම බොරු වෙන්නේ නැහැ ඒකට. ඔයාලා මට කමෙන්ට් කරා කියලා කමෙන්ට් එකට මම බොරු වෙන්නේ නැහැ. ඔයාලා මට ඒ දේ හරියට තේරුණා කියලා හරි මට කමෙන්ට් එකක් දාන්න. හරිද? එහෙම කියන්නකෝ. අපිට අපි ජීවිතේ සාර්ථකයි කියලා අපි කොහොමද හිතන්නේ? ඔයාලට හිතන්න පුළුවන් මම සාර්ථක පුද්ගලයෙක්. මම සතුටින් ඉන්නේ කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් ඒ දෙකම තීරණය වෙන්නේ අපි ගන්න ඩිසිෂන් එකත් එක්ක. අපි ඒ ලෙවල් අපි ඉපදිච්ච දවසේ ඉඳලා ඒ ලෙවල් එක්සෑම් දක්වා ඉපදිච්ච දවසේ ඉඳලා නෙවෙයි. ඉපදිච්ච දවසේ ඉඳලා මගේ ළඟ හැදිලා වැඩිලා අපිට අරමුණක් තියලා අපි එක වසරකට පාස් වෙලා අපි එක වසරට ගියපු දවසේ ඉඳලා ශිෂ්‍යත්ව පාස් වෙනවා. ඊට පස්සේ O level පාස් වෙනවා. ඊට පස්සේ අපි A level start කරලා අපි A level exam කරා. එතනින් එහාට අපි එක්කෝ එක්සෑම් පාස් වෙලා යුනිවර්සිටි සිලෙක්ට් වෙන ස්ටුඩන්ට් කෙනෙක් වෙන්නත් පුළුවන්, නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම එතකොට අපේ ජීවිතේ අපි ගොඩාක් ඉස්සරහට ගිහින්
එතකොට මට නම් හිතිච්ච දෙයක් තමයි A level exam එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම කැම්පස් සිලෙක්ට් වෙනවා කියන එක. ඉතින් මගේ කැම්පස් සිලෙක්ට් වෙනවද නැද්ද කියන එක දාලා නැහැ. ඒ කැම්පස් සිලෙක්ට් වෙන්න හැමෝටම අදහසක් තියෙනවා. එතකොට කැම්පස් සිලෙක්ට් වුණාට පස්සේ එතනින් එහාට උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබලා එයා අධ්‍යාපනය ඉස්සරහට අරගෙන. එතකොට එතනින් හැලෙන ළමයි මොකද කරන්නේ? එතනින් හැලෙන ස්ටුඩන්ට්ස්ලා ඒක ජොබ් එකක් හොයාගන්නවා තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න ඕනේ කියලා අපි ඉස්සරහට යන්න ඕනේ කියලා හිතාගෙන ජොබ් එකකට අපි පාදබන්න හිතනවා. ඉතින් එතකොට ජොබ් එකකට ඇප්ලයි කරලා එක්කෝ ඔයාලට හිතන්න පුළුවන් සාමාන්‍යයෙන් A level වලින් පස්සේ best result එකක් තිබ්බත් not best result එකක් තිබ්බත් අපිට A level වලින් පස්සේ S3 ගත්තා කියලා කියන්නේ අපිට සාමාන්‍යයෙන් හරියන ජොබ් එකක්. ඒ කියන්නේ තමන් ආස විදිහට තමන් ඩ්‍රීම් කරන ලයිෆ් එක ගෙනියන්න ඕන විදිහට තමන්ට ජොබ් එකක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒකට තමන් ආස කරන ජොබ් එක හම්බෙන්නේ නැති නිසා තමන් ජොබ් පස්සේ සල්ලි පස්සේ යන්න පටන් ගන්නවා. මම මේ මගේ අත්දැකීමුත් එක්ක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. සමහර විට මේක එක්කෙනාට වෙනස්. මේක ඩිපෙන්ඩ් වෙනවා වෙනස්. ඉතින් ඒක ගැන හිතන්න එපා. මම කියන දේ කියන්නේ A level වලින් පස්සේ අපි ගන්න ඕන මොකද්ද හොඳම ඩිසිෂන් එක කියලා. දැන් මම තේරුම් ගත්ත විදිහට අපිට A level වලින් පස්සේ සිහින ගොඩක් තියෙනවා. අපිට වාහනයක් ගන්න ඕන, ඊට පස්සේ ලස්සන ගෙයක් හදා ගන්න ඕන, හොඳ පාර්ට්නර් කෙනෙක් මැරි කරන්න ඕන, ඊට පස්සේ අපේ ජීවිතේ අපි ලක්සරි ලයිෆ් එකක් ගත කරන්න තමයි ගොඩක් අය ආස කරන්නේ. සමහර අය හිතනවා මට මුකුත් කියන්නේ සමහර අයට තියෙනවා තමන්ගේ දෙමව්පියන්ගෙන් ලැබිච්ච දේවල් නිසා තමන් ලයිෆ් එකේ ඉස්සරහට යනවා. ඒ කියන්නේ එයාලා මොකක් හරි තමන්ගේ දෙමව්පියන්ගේ මාර්ගය දෙමව්පියන්ගේ ආදායම් මාර්ගයට හෙල්ප් එකක් වෙලා තමන් ඉස්සරහට යනවා. ඒ ව්‍යාපාර පවා ඉස්සරහට කරගෙන යනවා. එහෙම නැති කට්ටිය මොකද කරන්නේ? ඒගොල්ලෝ මොකද කරන්නේ? ඔයාලා A level පාස් කරපු කට්ටියක් නම් A level කරා නම් මට A level වලින් පස්සේ කරපු දේ කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මට දැනගන්න ඕන ඔයාලා මොකද කරේ කියලා. මගේ ඔඩියන්ස් එක මම කරපු දේත් මම ඔයාලට කියන්නම්. මට තේරිච්ච විදිහට මම දැන් තමයි මටත් එක තේරෙන්නේ ළමයි. මම A level ඉවරෙච්ච ගමන් මම හිතුවේ මම එක්සෑම් තව පාරක් එක්සෑම් කරනවා කියලා හිතුවා. හැබැයි මම එක්සෑම් කරේ නැහැ. ඒක මගේ ජීවිතේ turning point එකක්. ඒක බෑඩ් එකක්. ඉතින් ඔයාලා ඒක ගන්න එපා. මම නම් කියන්නේ ඔයාලා එක්සෑම් කරුව ගමන් ඔයාලා රිසල්ට් අවුල් කියලා තේරිච්ච ගමන්ම ඔයාලා කෙලින්ම දෙවෙනි පාර එක්සෑම් කරන්න දෙපාරක් හිතන්න එපා. මොකද ඒක තමයි ඔයාලට ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ A level වලින් පස්සේ මම කියන්නේ ඔයාලා ආයෙත් පාරක් එක්සෑම් අවුල් ගියොත් හරිය නැත්නම් එක්සෑම් එකට රිසල්ට් එක කැම්පස් සිලෙක්ට් වුණ නැත්නම් ඔයාලා අනිවාර්යෙන් A level දෙවෙනි පාරක් කරන්න දෙපාරක් හිතන්න එපා. ඒක තමයි මගේ number 1 point එක විදිහට මම කියන්නේ A level වලින් පස්සේ අපි මොකද්ද කරන්න ඕන කියලා. ඊට පස්සේ ඔයාලා හිතන්න ඕන දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක. දැන් අපි රටේ ජීවත් වෙන්න ඕන නම් අපිට රුපියල් 5000ක් අරගෙන සුපර් මාකට් එකකට ගියොත් අපිට මොනවද ගන්න පුළුවන්? එහෙම තත්ත්වයක් තියෙනකොට අපි එක ආදායම් මාර්ගයක් තියාගෙන අපේ ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්ද? එක ආදායම් මාර්ගයක් තියාගෙන ඔයාලට ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්ද? මම හිතන විදිහට නම් මම හිතන්නේ නැහැ එක ආදායම් මාර්ගයක් ඔස්සේ ගිහින් අපිට සාමාන්‍යයෙන් මෙහෙමයි අපිට අපේ බිල්ස් ඊට පස්සේ වතුර බිල්ස් ලයිට් බිල් ඊට පස්සේ ගෙදරට අවශ්‍ය කරන ආහාර පාන ටික ගෙවුනට පස්සේ අපේ පඩිය ඉවරයි. ඊට පස්සේ අපි ආයෙත් ඊළඟ මාසෙ ඉඳන් මුලින් ඉඳන් හම්බ කරගන්න ඕනේ අපේ ඉතිරි බිල්ස් ටික ගෙවාගෙන ආහාර පාන ජීවිතේ කරගන්න. එතකොට ඒ ගෙවෙන කාල පරාසය තුල එතකොට ඔයාලා හිතනවද තවත් ඒක අපිට ඩ්‍රීම් එකක් තියෙනවා අපි මේ වයසේදී මේ දේ කරනවා කියලා.
ඒ ඩ්‍රීම් එක තියෙන නිසා අපි කරනවද ඒ දේ කරනවද කියලා ඔයාලට සැටිස්ෆයි නැහැනේ. එතකොට ඔයාලා හිතන්න මම ඩ්‍රීම් එකට මම ආසාවෙන් ඉන්නවා වෙහිකල් එකක් ගන්න ලස්සන වෙහිකල්. හොඳ කා එකක් ගන්නවා. මේ වයසේදී මට අවුරුදු 25 වෙද්දි මම මේ දේ කරනවා කියලා අපි හිතුවොත් අපිට එක ආදායම් මාර්ගයක් ඇතිද? අද අපි මම ගොඩාක් වීඩියෝස් වල දැකලා තියෙනවා සාර්ථක වෙච්ච මිනිස්සු ඒගොල්ලොන්ගේ එයාලා ආස කරන ලයිෆ් එක එදා දෙන්නේ නැතුව ඒක තව අවුරුදු 5කින් මම මේ දේ ඉන්වෙස්ට් කරොත් මට මොනවද හම්බ වෙන්නේ කියන දේ හිතලා තමයි එයාලා පරිභෝජනය කරන්න නතු වෙන්නේ. එතකොට දැන් ඔයාලා හිතන්න ඔයාලගේ ජීවිතයේ ඒ ලෙවල් වලින් පස්සේ ආදායම් මාර්ගයක් එක ආදායම් මාර්ගයකට අපේ දවස කවර්ස් වෙන්න අපි ගියොත් අපිට කවදාවත් සාර්ථකත්වයක් කරගන්න පුළුවන්. මම තීරණය කරපු දෙයක් තමයි එක ආදායම් මාර්ගයකින් අපිට කවදාවත් ලයිෆ් එක ඉස්සරහට යන්න බෑ.